හැමෝම ආදරෙන් පිළිගන්න චානක ටික්ස් ඇන්ඩ් ටිප්ස් YouTube channel එකට මම චානක මශාංක. ඉතින් අද අපි යන්නේ මේ දවස්වල හැමෝම වගේ යන කුඹල් වෙන මහමෙවුනා භාවනාසුපව වන්දනා කරන්න. අපි ගියේ සෙනසුරාදා දවසක් නිසා මහමෙවුනාසුපේ ගොඩක් සෙනග හිටියා. ඉතින් ඔයාලත් යනවා නම් සතියේ දිනයක වගේ යන්න බලන්න. මොකද ඊට පස්සේ ඔයාලට නිදහසේ වන්දනා කරන්න පුළුවන්. ඔයාලා යන්නේ පොඩි වාහනයක පොඩි බස් එකක වගේ නම් ඔයාලට උඩට යන්න පුළුවන්. ඒ කියන්නේ මහමෙවුනාසුපේ පාක් එක වෙනකම් යන්න පුළුවන්. ඉතින් අපි ගියේ දොර දෙකේ බස් එක නිසා අපිට පාක් එක ළඟට යන්න බැරි වුණා. අපිට යන්න පුළුවන් වුණේ මහමෙවුනාසුපේට හැරෙන තැනට විතරයි. ඉතින් එතන ඉඳන් මේ මහමෙවුනාසුපෙන් දාලා තියෙන බස් එකක හරි වීල් එකක හරි අපිට උඩට යන්න උනේ. ඉතින් බස් එකක් රුපියල් 60ක් වගේ ගන්නවා. වීල් එකක් රුපියල් 300ක් වගේ අය කරනවා. මහමෙවුනාසුපෙන් දෙන බස් එකක වගේ නෝනම් ඔයාලට පල්ලෙහා තමා නවත්තන්නේ. එතන ඉඳන් අපි පයින් තමා මහමෙවුනාසුප වෙනකන් යන්න ඕනේ. ඇත්තට මේ පාර නම් හරිම ලස්සනයි. ලස්සන view එකක් අපිට බලා ගන්න පුළුවන්. සත්බුදු සෑය වීඩියෝ සහ ඡායාරූපගත කිරීම තහනම් නිසා අපි සත්බුදු සෑය වීඩියෝ සහ ඡායාරූපගත කරේ නැහැ. ඉතින් ඇත්තටම ඔයාලා මේක ඇවිල්ලා දැසින් බලා ගන්න ඕන වටින ස්ථානයක්. ඉතින් මේක ඇත්තටම කියන්න පුළුවන් මේ පිට දිව්‍ය ලෝකයයි කියලා. ඉතින් අඟහරුවාද දින ඇර අනිත් සෑම දිනකම ඔයාලට මේ මහමෙවුනා භාවනාසුපව වන්දනා කරන්න පුළුවන්. මේ විදියට තමයි අපි අපේ ගමන නිමා කරේ. ඉතින් මේ වගේ තවත් ලස්සන වීඩියෝ එකකින් හමු වෙනතුරු ඔයාලා හැම දිනකටම සුබ දවසක්.